උසස් පෙළ දේශපාලන විද්‍යාව 2026 කණ්ඩායමේ අපි මේ වෙනකොට දේශපාලන මතවාද කියන පාඩම් එකකය ආරම්භ කරලා තියෙනවා. මේක දේශපාලන විද්‍යා විෂය ශාස්ත්‍රයේ තුලත් සාකච්ඡාවට බඳුන් කරන වැදගත් තේමාවක්. ඉතින් මේ තේමාවත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න නුවරඑළියද කැඩ්මියම් ආයතනයත් එක්ක ඔබට වටිනා නිබන්ධනයක් ඒත් එක්කම හම්බ වෙනවා සහ කාර්ය පත්‍රිකාවක් ඒත් එක්කම හම්බ වෙනවා. අපි දේශපාලන මතවාද පාඩම මේ වෙනකොට ආරම්භ කරලා තිබුණා. ඔබට මම ආරාධනා කරනවා මේ මතවාද කියන පාඩම් එකකයත් එක්ක දාම වැදගත් මූලාශ්‍රයක් ඔබ කියවිය යුතුයි. ඒක තමයි මේ කීර්ති ආර්ය දාස කියන සර්ගේ යුරෝපීය දේශපාලන දෘෂ්ටිවාද කියන කෘතිය. මේක ඉතාම වැදගත්. මේ මාතෘකාවට තවත් කෘති තියෙනවා. නමුත් මම අද තෝරාගත්තු කෘතිය තමයි මෙන්න මේ කෘතිය. ඒ වගේම තමයි මාක්ස්වාදය ගැන ඔබ ඉගෙන ගන්නවා. ඉතින් මාක්ස්වාදය ගැන ඉගෙන ගන්නවා නම් විශේෂයෙන්ම මෙන්න මේ කියන කෘති තුන හරිම වැදගත්. කොමියුනිස්ට් ප්‍රකාශනය, පවුල පුද්ගලික දේපල සහ රාජ්‍ය තිවසැටි එංගල්ස්ගේ ඊළඟ කෘතිය තමයි සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට කියන කෘතිය. ඉතින් මේක මාක්ස්වාදී දේශපාලන මතවාදය ගැන අපි ඉගෙන ගන්නකොට ඉතාම වැදගත් කෘතියක් වෙනවා. හොඳයි, අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා දේශපාලන මතවාද කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන මුලින්ම අපි අවධානය යොමු කළා අපි සාකච්ඡාව තුළ. ඊට පස්සේ දේශපාලන මතවාදවල තියෙන ලක්ෂණ ගැන අපි අවධානය යොමු කළා. දේශපාලන මතවාදවල කාර්යයන් ගැන අපි කතා කරලා අවසන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි තෝරාගත් දේශපාලන මතවාද කිහිපයක්, ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයට අදාළව තියෙන තෝරාගත් දේශපාලන මතවාද කිහිපයක් තියෙනවා. මේ මතවාද වලින් අපි ලිබරල් වාදය සහ සමාජවාදය කියන දේශපාලන මතවාද දෙක අපි කතා කළා.